බීජ නම් පැකට් එක 18500යි 20000 වගේ අතර වෙනකන් යනවා. පොර සාමාන්‍ය මඩ පොර 13500යි මහා කඩවල 12500ට. ඒක තැන් වල එක මිල ඉතින්. ඒක මේ අපි සමහරවිට ණයට ගන්නවා නම් ඒකටත් කීයක් හරි දීලා තමයි පොර මිටිය ගන්න වෙන්නේ අපි. බීජ හම් වෙන්නේ නැහැ ණයට. ඔව් කස්තියලා අය වෙලා තමයි ගොඩක් දේවල් කරලා තියෙන්නේ. එතකොට මේ වයින් හාන්නරි මේ ලොකු විදමක් දරලා තියෙනවා. සාමාන්‍ය මේ කොටස හාන්නත් අක්කරේ 22000යි 20000යි අතර යන්නේ. 75000 කර මේ කැලේට ගිහිල්ලා තියෙනවා. මේ ඔක්කොම ණයට කරන්නේ ඉතින් මේ රජෙමුත් නැහැ කිසි සාහනයක්. රජෙ පැත්තෙන් ඉතින් අපිට ඔය බීජ පොර වගේ දේවල් බෙහෙත් වගේ දේවල් මිල ටිකක් අඩු වෙනවා නම් සාහනයක් තියෙනවා. මිල ඉස්සෙල්ලාම නම් අඩුයි. දැන් එන්න මිල වැඩි. 15500ට තිබ්බා දැන් කෙලිම 18500ක් වෙනවා. දැන් ඇත්තෙක් නෑ. ඉතින් ඒ විදිහට තමයි මේවා බීජ ගන්න. ඉතින් හැම බීජයක්ම මිලයි. බෙහෙත් තෙල් ඔක්කොම ගණන්. පොහොර හැම දෙයක්ම ඉතින් අපිට කරගන්න හරි අමාරුයි. ණය වෙලා තමයි මේවා කරන්නේ. මේ මුදල මදි. බැංකුවෙන් ණයක් ගන්නකොට ලක්ෂ 2ක් ඉල්ලුවොත් 1.60ක් හම්බ වෙන්නේ. ඉතින් බැංකුවෙන් කපා ගන්න ඒගොල්ලෝ තන්පා. ඉතින් අරකින් ඔක්කොම කරන්න බෑ. ආන්න ඕන, පොඩි ඉලි කර ගන්න ඕන, ඉත් කර ගන්න ඕන. ඔය වගේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අන්තිම කරලා ඉවරලා මේවා හානි වෙනකොට ඉතින් අපිට කවුරුවත් බලන්න කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැස්ස නැහැ. ආන් සත්ත්වෙන් හානි නැහැ. ඒ වගේ දේවල් වෙනවා. හරි. ආණ්ඩ 22000ක් කරයක්. ඊළඟ පැකට් එකක් ඒ 20000ක් වෙනවා. පොහොර මිටියක් 15000 16000 වෙනවා. මඩ පොහොර මිටියකුත් 12000ක් වෙනවා. ඉතින් මිනිහෙකුට පඩියක් දීලා කරගන්න සත්‍යයකුත් නැහැ. තියෙන මිනිස්සු ආරේ මේ සත්තරම් බඩු ටික පව උකස් කරලා තමයි මේවා මේ කරගන්නේ. ඒකටවත් හරි මිලක් නැහැ. අපි කියන්නේ දැන් මේ පවතින රජේ මේවට මේ මිලක් අපිට ලබා දෙන්නේ මේ බෙහෙත් පොහොර අඩු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ ටිකවත් කරලා දෙන්න පුළුවන් කමක් තියෙනව නැත්නම් මෙයාලා නාමල් කරනසත් නැ කුඹුරු වල හේන් වල ඇවිදලා කිව්වා අපි මේ හැම දෙයක්ම ඔයාලට අඩුවට කරලා දෙන්නේ කියලා. අඩුවට තියා දැන් ඇහැකටවත් දැක් ගන්න නැහැ. 20000 පැනල් තියෙන්නේ. ඒ පොරත් ඒ විදියමයි. කොයිම දෙයක්වත් අඩු කරලා දෙනකොට අඩු කරලා දුන්නෙත් නැහැ. ලයිට් බිල විදුලි බිල අඩු කරනවා කිව්වා එක පෑන් පාරෙන්. ඒකත් නැහැ. ඡන්දේ ගන්න විතරයි මේ කට්ටිය මේ බොරුව ගහලා මේ විදිය කරගෙන දැන් මිනිස්සුන් අතරමං කරලා ඉන්නේ. මිනිස්සුන්ගේ පාරේ බහලා යන්නත් දැන් බයයි. මොකද කිසිම ආරක්ෂාවක් නැහැනේ. ඉතින් ඒ විදිහට මිනිස්සු දැන් මේකේ ජීවත් වෙන්නේ හරි අමාරුයි. නේද? අර බීලුණු ගොවියෝ පේනවනේ විඳින දුක. කනකර බඩු දුක කරගෙන බීලුණු ටික දී ගන්න බැරි මේ මිනිස්සු කතා කරන ඊළඟට බීලුණු ගන්න හදනවා බීලුණු ගෙඩි මැනලා. ඉතින් ඔය වගේ වැඩ කරන්න පුළුවන් වෙයිද? බෑනේ. ඒ කට්ටියට නම් ඉතින් මේවා ගෑලා ඔයාලා ඇවිල්ලා මේ විදිහ ගියත් එයාලට නම් මේවා ගායෙන්න බැරි වෙයි. මිනිස්සුන්ට කරපු අපරාධෙට.